සුබ දවසක් වේවා. කර්ලි බේකර් මගේ YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. අද මම රසම රස කොළ කැඳේ එකක් හදාගන්න විදිහ කියලා දෙන්න තමයි යන්නේ. මේ කොළ කැඳේකට ඔයගොල්ලන්ට ගෙදර හොයාගන්න පුළුවන් කොළ වර්ග දාගන්න පුළුවන්. මම මුලින්ම මේ ටිකට මේක හදාගන්න කලින් හාල් ටිකට සුදු ලුණු ටිකක් දාලා වතුර ටිකකුත් වැඩිපුර දාලා ලුණුත් දාලා මේ ටික තැම්බෙන්න තියාගන්නවා. ඒ අතරේ මම මගේ කොළ ටික සෝදගෙන පිරිසුදු කරගන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ කොළ ගන්නකොට මේ කොළවල පුංචි පුංචි පණුවෝ ඉන්න පුළුවන්. මේ කොළ ටික හොඳට තෝරලා බලලා ගන්න. මෙන්න මේ වගේ පණුවෝ හිටියොත් ඒවා තෝරලා බේරලා අයින් කරලා හොඳ කොළ ටික මේකට ගන්න. මම අද අරගෙන තියෙන මේ කැඳේ එක හදාගන්න කරපිංචා, ගොටු කොළ, මුකුණු වැන්න, ඒ වගේම පොල්පල හාතාවරියත් මම මේකට අරගෙන තියෙනවා. මුලින්ම මම මේ කොළ ටික හොඳට සෝදලා පිරිසුදු කරගෙන බෙන්ඩර් කරගන්න තමයි යන්නේ. බෙන්ඩර් කරගන්නකොට මම බෙන්ඩර් කප් එකට මම ගාගත්ත පොල් වලින් කෝප් එකකුත් දාගන්නවා. ඒකට මම අර කොළ ටිකක් දාගෙන වතුර වලින් පොඩ්ඩකුත් දාගෙන මේ ටික හොඳට බෙන්ඩ් කරගන්න තමයි යන්නේ දැන්. මේ කොළ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න. හොඳට බ්ලෙන්ඩර් කරගෙන ඊට පස්සේ මම මේක පෙරා ගන්න තමයි යන්නේ. මේ විදිහට මම පෙනේරයක් දාලා මේ ටික හොඳට පෙරා ගන්නවා. මේ ටික පෙරාගත්තට පස්සේ මම ඒ පෙරාගෙන ඉතුරු වෙන ටිකත් බෙන්ඩර් කප් එකට ආයි දාලා ඒකටම අර මගේ ඉතුරු වෙන කොළ ටිකත් ආපහු දාලා දෙකම එකට දාලා බෙන්ඩර් කරගන්නවා. ඔයගොල්ලෝ මේ කොළ ටික ගන්නකොට හොඳට බෙන්ඩර් කරලා ඒකේ තියෙන උෂ ටික ඔක්කොම ගන්න බලන්න. ඔයගොල්ලොන්ට පොල් මෙතන ටිකක් වැඩි කරගන්න උනත් පුළුවන්. මම මෙතන දෙන්නෙට්ට වගේ හදා ගන්න නිසා මම පොල් ටිකක් තමයි ගත්තේ. ඉතින් මම ඉතුරු කොළ ටිකත් අර වගේ දාලා ආයි පාරක් බෙන්ඩර් කරගන්නවා. ඊට පස්සේ මම මේ කොළ ටිකත් ආයි පාරක් මම අර කලින් පෙරාගත්ත මිශ්‍රණයටම මේ කොළ ටිකත් බෙන්ඩ කරගත්ත කොළ ටිකත් පෙරා ගන්නවා. පෙරාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේදී අර දැන් අපි බත් එක තැඹිලානේ තියෙන්නේ. තැඹුණාට පස්සේ බත් එකේ තියෙන සුදු ලුණු ටික, බත් ටික ආයෙ හොඳට බෙන්ඩර් කරගන්න උනත් පුළුවන්. හැබැයි මම නම් බෙන්ඩර් කරගන්නේ නැහැ. මේ විදිහට හොඳට පෙරා ගන්න යුෂ ටික. සුදු ලුණු ටිකත් එක්ක බත් ටික බෙන්ඩර් කරලා උනත් මේකට දාගන්න පුළුවන්. හැබැයි මම නම් එහෙම දාන්නේ නැහැ. හැන්දෙන්ම තමයි ටිකක් පොඩි කරලා දාගන්නේ. ඊට පස්සේ මම මේකට මේ උෂ ටිකක් දාගන්නවා මගේ හදාගත්ත. මේ ටිකක් දාලා රස අණුව ගම්මිරිස් උණු ටිකක් දාගන්නවා. ඔයගොල්ලන්ට මෙතන ගම්මිරිස් කුඩු පාවිච්චි කරන්න නැතුව ගම්මිරිස් ඇට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නම් දාගත්තේ ගම්මිරිස් කුඩු. මේ විදිහට දාලා ඔයගොල්ලෝ ගොඩාක් වෙලා මේක ලෙපේ තියන් ඉන්න පුළුවන් එපා. මේ එතකොට මේ කොළවල තියෙන ගුණෙ නැති වෙන්න පුළුවන් නේ. ඉතින් ආයෙත් රසවත් වීඩියෝ එකකින් හමු වුණු ඕගොල්ලෝ මේක try කරලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.